හිරුජ අපිට දැනගන්න ලැබුණා හිරුජගේ විශේෂ හැකියාවක් තියෙනවා කියලා. මොකද්ද මතිල මේ හිරුජගේ තියෙන හැකියාව? දැන් මතිල තමයි අහුවෙන්නේ මේකට. එයාට පුළුවන් ඉර දිහා බලලා ඔරලෝසුවෙන් නැතුව වෙලාව කියන්න. අන්න ඉර දිහා බලලා හිරුජට පුළුවන්ලු නේද? ඕන වෙලාවක් කියන අපේ පැත්ත ඉස්සලා පුතේ හිටියා 100 කෙනෙක්. 100ත් ආස දිහා බලලා කියනවා වහින වෙලාව, පායන වෙලාව නේද? ඒ වගේ මං අහලා නැහැ වෙලාව කියන්න පුළුවන් 100 කෙනෙකුත් හිටියා. නේද? එතකොට මේ ඉස්කෝලේදී මොකද්ද මේ මතිල වෙන්නේ මේ හිරුජ බෙල් එක ගහනවා කිව්වා? අපි ඉන්ටර්නෙට් එකේ ඉන්නකොට එළියට ගිහිල්ලා ඉන්නේ. මෙයාට ගාලා ඉර දිහා බලලා කියන වෙලාව දැන් බෙල් එක ගන්නවා. බෙල් එක ගන්නවා වගේ ටක් ගාලා එතකොට හරියටම හරි. සාමාන්‍ය විනාඩි කීයක් වගේද වෙනස් වෙන්නේ? හරියටම හරියද පොඩි වෙනස් වෙනවද? සමහරවිට විනාඩි 4ක් 5ක් උඩ මේ වෙනස් වෙනවනේ. අපි බලමු ඇත්තටම මේ වෙලාව තියනවාද කියලා. ළමයි කවුරුවා වෙලාව කියන්න එපා. අපි හරිද කියලා බලමු. හරි. මේක ඇත්තටම වෙලාව කිය දැනගන්න පුළුවන්. අපි බලමු ඇත්තටම බලමු අපි. වා ඉර තියෙනවා හැබැයි ඉර වැහිලා තියෙන්නේ නේද? හිරුජ පේනවද? ඉර පේන්නවද? ඉර පේන්නේ නැහැ දැන් ඉර මං හිතන්නේ බයිකලුවක් ඇහිලා වැහිලා තියෙන්නේ. ඉස්සලා තෙවුණ අපරාධ. ඔහොම කියන්න බෑනේ. බෑ වගේ. නිකන් ගෙස් කළාවත් බෑද නිකන් අනුමාන හැටියටවත් නිකන් හරියටම හරි නෑ. ඉර පේන්න ඕන වාට නේ. ඈ? පුළුවන්. දැන් ඔය හිරුජ මේ බලන්න නිකන් එයා මනෝ ලෝකයකට යනවා. මං හිතන්නේ එහෙම තමයි එයා කාල ගණනය කිරීමක් කරන්නේ. ඈ? 9යි 10යි 10යි කියලා කියනවා. ඔව් 9යි 8යි. හරියට හරි. නේද? ගහන බාන ඒකත් විශේෂ හැකියාව හොඳ අප්පුඩයක් ගන්න ඇත්තටම.